කෙප්පයන්නේ මේ බොරුවන්නේ අමු බොරුවක්. අයිසි ටිකිරිලියා කියන්නේ අපි පොඩි කාලේ නම් දන්න සින්දුවන්නේ. ඒකනේ ගුණා වගේ බොරුනේ ඉගෙනගෙන තියෙන ඒකනේ කියන්නේ මේ. මොකද ටිකිරිලියා. හරිද? දැන් ඕකේ ටිකිරි කියලා 3 පාරක් තිබුණ එක හොඳයි. දැන් ටිකිරි කියලා 10 පාරක් 20 පාරක් තිබුණා අපි හවස් කරනකව කියන්න බෑ. අපිට විනාඩි 10ක් තියෙන මෙතන. හරිද? හරි. දෙවෙනි එක කමන්නේ ඒක කමන්නේ. මොකද දෙවෙනි? කලෙත් අරන් ලිඳට ගියා. ඉතින් දැන් කාලේ කෙල්ලු ඉන්නවද සර් කලරන් ලිඳට යන්න පුළුවන්. හරි ඒක කමන්නේ. ඒක පොඩ ප්‍රැක්ටිකල් එක කමන්නේ. ඔන්න එනෝ සීන් එකට. ඔන්න එනෝ සීන් එකට. ලිඳ වට කර කබර ගෝයා. ඉතින් කබර ගෝයින්ට වෙන වැඩ නැද්ද සර් ලින් වට කරන්නේ. ඔන්න දැන් බටයක් පයිප් යන්න කමන්නේ වට කරන්න පුළුවන්. ලිඳ හරි ඒත් කමන්නේ කියමු. ඒත් කමන්නේ කියමු. ඔන්න දැන් එනෝ සීන් එකට. දැන් එනෝ. කකුල කාපි දියබරියා. සර් දියබරියුන්ට වෙන වැඩ නැද්ද? කබර ගෝයේ ලිඳක් වට කරන් ඉන්නකොට ඇවිල්ලා අරගේ කකුල කන්න. ඕකේ ලිඳට ගියේ නෑ. ඕකේ ලිඳට ගියේ නෑ. ඕකිස වෙලකට හරි ගොලකට හරි ගියා. දියබරිය කෙලියා හැදුවා කවියා රහිත කබර ගෝයක් ගන්න. ඕ තමයි කෙප්ප. ඉරිල් කිව්වොත් සින්දු තමයි. හරි. තව එකක් කියන්නද? නෑ. අර කවුද මගේ බෝලේ පෙරලා හිටියේ? නෑ. ඒක බොරුවක් හරි. එහෙමයි. කොහොම නෙවෙයි අයිසි. මෙතන නළුවෙත් තෝරනකොට ඊට වඩා පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. හරිද? අතර ප්‍රැක්ටිකල් නේ. අරගම. හරි. මට තමුසේ මෙතන මේ මොකක් හරි සිද්ධියක් නිකන් මේ නිරූපණය කරලා පෙන්නනවා. එයා පොරේ මම උදාහරණයක් කියන්න ඕන. දැන් හිතන්න සිරිලි හිතන්න. හැම වෙලේම මෙහෙම කර උදාහරණ කියන්න. හරි ගමන්න ප්‍රැක්ටිස් ඒක වලන්නේ. ඒක එතකොට සිරිලි හිතන්න සිරිලි යනවා දවස් දෙකකට පොල් එකේ කැලේට. හරි? දැන් සිරිලි හිතන්න දවස් දෙකකට පොල් එකේ කැලේකට යනවා. හරිද? එතකොට එහෙම හිතෙන්නේ නැහැ නෑ මම මේ අර විද්‍යා නිරූපණය කරන්න හදන්නේ. ඒක පොඩ්ඩක් හිතන්න එහෙම. නෑ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නෑ මම මොකටද කොල්ලෙක් එක දවස් දෙකකට කැලේකට යන්නේ. දැන් තෙල් නාට්‍යයකට උනත් එහෙම දවස් දෙකකට කැලේ යන්න ඕනේ නෑ නේද? දැන් ඕන කෙල්ලෙක් නම් කමන්නේ මට මාස ගාණක් ඉන්නේ. ඒක නෑ නේද? සර්ලා කියන්නේ අපිට කියන්නේ පාස. ඒ වෙන්නේ. හරි. සමුසරේ එක කරන්න බෑනේ. සමුසරේ වෙච්ච දෙයක් කරලා පෙන්නන්න ඕන. සමුසරේ දිනදා ජීවිතේ වෙච්ච දෙයක් මට කරලා පෙන්නන්න සමුසරේ රංගපෑමේ හැකියාව බලන්න මට. මම ඒක කරන්නේ. කරලා වෙන්න. සිද්ධිය මතක් වුණා. මොකක්ද සිද්ධිය මොකක්ද? ඊයේ සර් මගේ වයිෆ් එක මගේ පොඩි ප්‍රණ්ඩුවක් ගියා ඒක මට පුළුවන් කරන්න. නියමයි very good. ඔය තියෙන්නේ. ප්‍රැක්ටිකල් සිද්ධියක් කරලා වෙන්න. මෙහෙමයි සර්. දැන් මම ඊයේ හවස වයිෆ් වෙනකොට මම පරක්කු වෙලා ආවේ ඇත්තටම. නෑ අයිසි ඔහොම නෙමෙයි. ඒක පොඩයි වෙච්ච විදියට මට පොඩ සමුසේ රංගපෑමේ හැකියාව පෙන්වන්න මෙතන ඇත්තනේ සිද්ධිය වෙච්ච විදිය චරිත එක්ක හොඳට කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඔක්කොම වෙච්ච දේවල්. ඔව් හරියටම වෙච්ච දේ හරියට කරලා පෙන්නනවා. සමුසේ ලැජ්ජ නැද්ද ඔය? සමුසේ මොකටද අනුන්ගේ දේවල්? සමුසේගේ පාඩු එක සමුසේ වැඩ නෑ අනුන්ගේ පවුල් වල ඒවා. ඔය දැන් සමුසේ මට වයින්නේ. නේද මේ වයිෆ් බැනපු එකනේ කරන්නේ දැන්. නෑ අයිසි ඔහොම නෙමෙයි පොඩ්ඩක් ඒ සිද්ධිය පොඩ්ඩක් වට පිටාව සමුසේ රංගපාලා පොඩ්ඩක් නැගිටලා මෙතෙන් ඇවිල්ලා හරියට පෙන්නනවා. ඒක කිව්වා ඇක්ටිං මම කරන්න. අලුවෙක්නේ. හැබැයි ඕ ඇක්ටිං එකයි දන්නේ නෑ. අනන් නේද මුලින්ම ඕ ඇක්ටිං. ඔන්න සර් අපේ ගෙදර තියෙන කඩුල්ල. අපේ වයිෆ් ඉන්නව බලාගෙන. මොකද කම්බෝ කියලා පිලා ගන්නකො. මගේනේ වයිෆ් ඔයාගෙන කියලා පණී යාගෙන කිව්වම හරි. මේවයි. ඔන්න සර් මම වයිෆ් ඉන්න ඉස්සරහා මම පොඩ්ඩක් ගෙදර ඉන්න පරක්කු වුණා. මම සර් කඩුල්ල පැනලා ඔන්න එනවා. ගත. මොකද ගඳක්? ගඳක් නෙමෙයි හතරාම හිතහකෝ දැන් මම මේ සවුන්ඩ් එක්කනේ කරන්නේ මම එන අඩි සද්දනේ ගන්නෙ. දැන් මේ ඔක්කොමත් එක්ක කරන්නේ පණ්ඩිත වෙන්න එපා. හරි කරන්න. ඔක්කොම කරන්න කිව්වා. මම මේ ඔක්කොමත් එක්ක කරන්නේ. මොනස මං එන කඩුල්ල පැනලා. පැන්නා. ආයි පණින්න එපා. ගත. පූසෙක් නේද? චු. පූසගේ මං කියන්නේ නැහැ පූසගේ. කකුලල ඉස්සලා ගියා මඩ පොඩ වහිනවනේ මේ දවස්වල. පණ්ඩිත වෙන්න එපා. මම නෙමෙයි මේක කරන්නේ. හරිද? ඔයා අනවශ්‍ය විදිහට සද්ද දාන්න එපා. හරි. මම දැන් එතන ඉඳන් කරා මට ආයි මුලින්ද කටක් ගන්න බෑ. හරි. ගත. ලිසන් එක කරා ගත. ඔන්න එනවා. ඔන්න සීන් එක. අපේ ටොමියා කිව්වේ? අපේ ගෙදර බල්ලා. බල්ලා. ඔව් බල්ලා. හරි. ඔන්න. ගත. බු. දෙකම ඉන්නේ නැහැ. මට දෙකම කරන්න බෑ. එතකොට මොකද? සර්ට බැරිද ටොමියා වෙන්න? යෝ. කමන්නද? මේ කමන්නේ කියන්නේ එයා කළු පාටයි ඔය විදියටම බූල් තියෙනවා මරු. හරි. එහෙනම් සර් ටොමියා කරන්නේ. එතකොට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක එනවා. හරි. ගත. ඒ මොන බල්ලෙක්ද?
අපේ බල්ලා හොඳ ජව සම්පන්න බල්ලෙන් නිකන් මේ අන්න නැතුව මේ කාන්දාරේ ගිය බල්ලෙන් නෙමෙයි හොඳට පුරන්න. හරි. තොමියට අපහාස කරන්න එපා හොඳේ. හරි හරි. ගාටක්. යම්. ගාටක්. බු. ගාටක්. බු. ඔන්න දැන් බල්ලා උඩ පුරනවා. ගාටක්. බු. ගාටක්. බු. ඔයා මොකද්ද කරන්නේ? උඩ පුරනවා කියන්නේ මේ උඩට පුරන එක නෙමෙයි උඩ පුරනවා උඩ පුරනවා. උඩ පුරනවා. ඕ. හරි. කරන්න බැරි නම් යන්න මෙතනින්. හරි හරි මං කරනවා. ගාටක්. 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 ආව්. ගාටක්. 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 ආව්. ගාටක්. ආව්. ගාටක්. ගාටක්. ආව්. ගාටක්. ගාටක්. දැන් තමුසේ මට උඩු පුරන්න කියලා තමුසේ වාඩිලා ඉන්නේ. හා? තමුසේ මම බල්ලට දමද? හා? බල්ල ගාඩ දමද? නෑ නෑ තමුසලා වගේ තමුසලා වගේ ඉදා ටොමිය පුරන වෙලාවේ ආපු නැචරල් ගතියට වඩා නැචරල් ගතියක් මට දැන් ආවා. මම ගෙදර ඉන්නවා වගේ. තමුසලා වගේ උන් තමයි මේ රඟපාන්නේ ඉන්නේ. තමුසේ වැඩ නැහැ. තමුසේ නළුවෙක් වෙන්න බෑ. තමුසේ මේකෙන් ඉවරයි. තමුසේ ලකුණු නැහැ. තමුසේ ඉන්ටර්වියු එක ෆේල්. දැන් මං ගන්න නැද්ද? තමුසේ නෑ. තමුසේ රඟපාන්න පුළුවන් මේ අපිට මේ ගරු කරන්නවත් දන්නේ නැහැ. තමුසේ ට්‍රෙල් නාටක දුවන්නවත් දෙන්න ගහකට මලකටවත් දෙන්නේ නැහැ. තමුසේ යනවා යන්න මේ එහෙමද? අත්ත බලා දෙන්න බා. එහෙමද කියන්නේ? යනවා යන්න. තමුසේ ඉවරයි. හා මොකද ෆොටෝ ගන්න? මොකද ෆොටෝ ගන්න? දෙන්න Facebook එකේ දෙන්න කැල්ලක්. අසරණ ලෙස නළුවෙක් වීමට තරුණයාගේ ලිංගික අල්ලාසිල්ලු කලු කාබේරි උම්මත්තක අධ්‍යක්ෂකවරයා දෙන්න. දෙන්නම් හරි. බලා අපේ සෙට් එක පේජ් තියෙනවනේ අපි දන්න. අපි ඔක්කොගෙම දානවා. හරි. බලා ගන්න. දාගෙන නැති මෙතන. යනවා. හයි. පයිල් කරා යන්න ආයි ඉන්ටර්වල් දෙයක් නැද්ද?